ඇමරිකාවට අමතරව අපිට පේන්න ලෝකේ මේ AI වැඩේට අත ගහපු එකම රටයි අපිට පේන්න තියෙන්නේ. ඒ තමයි චීනය. මෙන්න මේ වගේ දැන් චීනය ඊළඟට ලෝකයේ එක පැත්තකින් චීනය වෙළඳ ආධිපත්‍ය සහ ලෝකයේ ආර්ථික ආධිපත්‍ය විතරක් දැහැ ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙන්න මේ හැඩයකින් තමයි චීනය මං හිතනවා මේ ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව පවත්වන්නේ. ඉන්දියාවේ ඉන්න කෙනා, යුරෝපයේ ඉන්න කෙනා, රුසියාවේ ඉන්න කෙනා, ලෝකයේ ලංකාවේ ඉන්න කෙනා AI ඩෙවලොප් කරන්න යනවා ඇමරිකාවට. එතකොට මම හිතන්නේ චීනය තව බලාපොරොත්තු වෙනවා මේ ලෝකේ විවිධ තලවල ඉන්න බුද්ධිවල ඉන්න ජාතීන් ජන කණ්ඩායම් වල ඉන්න මිනිස්සුන් එකතු කරලා අපි කොහොමද මේකට ගැට ගැහෙන්නේ? මේ AI එක අපිට ගැට ගහගන්නේ කොහොමද? අයිබෝන් අද කතාව චීනය ගැන. චීනය කියන්නේ ඉතිහාසයේ ඉඳන්ම තමන් ළඟ තියෙන දේන් තමන්ගේ හැකියාවෙන් ලෝකෙට යම්කිසි බලපෑමක් කරන්න පුළුවන්, ලෝකයේ ඒ ශේෂ්ත්‍රයන් වල යම්කිසි ආධිපත්‍යයක් ගොඩනගන්න පුළුවන් රටක්. එහෙම කෙරුව රටක්. අපි ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙම චීන ආහාර. චීන ආහාර කියන්නේ ලෝක ආහාර සංස්කෘතියේ යම්කිසි ආක්‍රමණයක් වගේ. චීන ආහාර නැති රටක් නැහැ. චීන ආහාර නොබුදින සමාජයක් නැහැ. කොච්චර දේශපාලන ප්‍රශ්න තිබ්බත් ඒ වගේම චීන සටන් කලාව කාලයක් තිබ්බා. චීන සිනමාව ලෝකේ ඉතාමත් ජනප්‍රිය තිබ්බා. ඒ වගේ චීන සංස්කෘතිය මේ හැම දෙයක්ම චීනයේ යම්කිසි ආක්‍රමණික විදියට ආක්‍රමණය කියන වචනේ හරිද වැරදිද දන්නේ. නමුත් යම්කිසි ආධිපත්‍යයක් ගොඩනගුවා ඒ ශ්‍රේෂ්ඨයන් වල. විශේෂයෙන්ම අපි දන්නවා අතීත සේදමාවතරා ඔවුන්ගේ ඉතාම සලුපිලි වටනා සලුපිලි ඒ වගේම ඔවුන්ගේ සෙරමික් මැටි භාණ්ඩ වගේ දේවල් ඔවුන්ගේ නිෂ්පාදන බොහොමයක් ලෝකය ආක්‍රමණය කළා. ලෝකයේ වෙළඳ ආක්‍රමණයක් නැත්නම් ලෝකයේ වෙළඳ ආධිපත්‍යයක් ගොඩනගුවා. මම හිතන්නේ මේක තමයි චීනයේ ස්වභාවය එදා ඉඳන්ම. එතකොට අද වර්තමානයේ වෙනකොට මම හිතන්නේ මේ කෘත්‍රිම බුද්ධිය එදා අර සේදමාවතින් තිබ්බ ආධිපත්‍ය අද කෘත්‍රිම බුද්ධිය හරහා ඔවුන් මනාව මේ මම හිතන්නේ ප්‍රචලිත කරමින් මනාව ආක්‍රමණික ඔවුන්ගේ සුහදශීලී සිනහමුසු ආක්‍රමණය ඔවුන් දියත් කරමින් පවතිනවා. මම හිතන්නේ අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඒ ගැන. අදත් අපත් සමග ඉන්නවා විඳු විජේවීර. අයිබෝන්. විඳු අපි පොඩ්ඩක් වත් කිව්වා අපි පොඩ්ඩක් මේ චීනයේ මේ චීනයේ අපි මේ AI මොකද මේ පහුගිය දිනක 2026 ජූලි මාසයේ 17 20 මේ දැන් මේ චීන AI ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් වුන් සමුළුවක් පවත්වනවා. ඒ කියන්නේ ලෝක එක චීනෙක් කරාට ඒගොල්ලෝ කියන්නේ ඒක ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව කියලා තමයි ඔවුන් මේක දැන් කාලය තිස්සේ මේ දැන් මේ වගේ වැට්ටියක් කරගෙන ආවා. සහ අපි අර පහුගිය දවසක චීන ජනාධිපති ෂී ජින්පින් ජනාධිපතිතුමා ලියපු පොත්වලත් අපි පළවෙනි දෙවෙනි සහ මුල් පොත් ගැන කතා කරා. ඒ පොත්වලත් ඔහු ඒ කාලේ ඉඳන්ම මේ කෘත්‍රිම බුද්ධිය ගැන අදහස් පළ කරලා සහ කතා ඔහුගේ ලිපි එකතුවේ තිබුණා. ඒතකොට දැන් ඒකට සාපේක්ෂව මම හිතනවා ලෝකේ ගොඩක් දැන් මේ අද අපි මේ ගෝලීය දේශපාලනයේ ගෝලීය තත්ත්වයන් කතා කරන්නේ. අපි කතා කරද්දී දැන් ලෝකයේ මේ පාපන්දු කියන්නේ ලෝකයේ ප්‍රසිද්ධම ක්‍රීඩාව. ඉතින් මේ පාපන්දු ක්‍රීඩාවේ මංගල්‍ය මම හිතන්නේ දැන් ඔන්න අවසන් වුණානේ. පෘතුගාලය සමහන් ස්පාඤ්ඤය ජයග්‍රහණය කරනවා මේ ආජන්ටිනාවට එරෙහිව. ස්පාඤ්ඤයේ දෙවෙනි වතාවට තමයි මම හිතන්නේ ලෝක කුසලානයක් දිනාගත්තේ. ආජන්ටිනාව මම හිතන්නේ මේ තුන්වෙනි කුසලානය හෝ හතර තමයි උන්ට මග ඇරුනේ. ඉතින් මේ ඒ ක්‍රීඩා උළෙලේ ලෝකෙම එක තැනකට එකතු වෙලා ලෝකෙම ඇමරිකාවටයි මෙක්සිකෝවටයි මේ කලාපට එකතු වෙලා ලෝකෙම ක්‍රීඩාවෙන් යා කරා. මම හිතන්නේ පහුගිය මේ ඊයේ පෙරේදා ලෝකේ අවසාන තරගයේ ආජන්ටිනාව සහ මේ ස්පාඤ්ඤය ක්‍රීඩා කරනකොට ලෝකෙම රටවල් දෙකකට බෙදුණා. ලෝකෙ පාපන්දු කියන්නේ ලෝකෙින් ජනප්‍රිය ක්‍රීඩාවක්. ඉතින් අපේ රටේ එච්චරම ජනප්‍රිය නැතුණත් මම හිතන්නේ අවසාන තරගයේ ලෝක මේකක් හැටියට බැලුවා. දැන් මේ චීන ගැන කතා කරද්දී මට මේ ඊයේ පෙරේදා හම්බුණා. පාපන්දු හොයාගත්තේ කවුද දන්නවද? පාපන්දුයි මුල තියෙන්නේ චීනේ. චීනේ හාන් හරි කොහේ හරි රාජවංශික මේ කික් බෝල් වගේ කියන්නේ බෝලෙට පයින් ගහනවා කියන එකකින් තමයි කියන්නේ මේ ෆුට්බෝල් කියන එක මම හිතන්නේ පාපන්දු කියන එක එක රටකට අයිති නැහැ. ඒකේ ලොකු දෙවල් සංකල්පය එන්නේ චීනෙන්. අපි හොයාගෙන ඉන්නවා මේ චීන මේ එඩේරුන් විසින් මේ කාලය ගත කරපු දැන් මේ හොයාගෙන ගියාම අවසානයේ චීනෙන් නැවතිලා ඔහොම ඇවිල්ලා රෝම අධිරාජ්‍ය හරහාම ඔහොම ඇවිල්ලා 19 වෙනි සීවසේ විතරකට එංගලන්තේ වගේ තමයි මේක මේ වර්තමාන ෆුට්බෝල් කියන මේ ඔකට සොකර් කියනවා ෆුට්බෝල් කියනවා මේ පාපන්දු ක්‍රීඩාව නිර්මාණය වෙන්නේ. දැන් ඔය සමාවෙනවා දැන් අපි දැන් ඔය ලෝකේ මන්දින්න මේ යුරෝපයෙන් ආව කල්සම ආපගෙන කල්සම මම හිතන්නේ මේ දිග කල්සමත් මම හිතන්නේ කන්සෙප්ට් එක චීනේ. මේ අපේ ප්‍රේක්ෂකයෝ මේ අපේ මේ නරඹන්න තේරුම් ගන්න දැන් ඔය ගොඩාක් යුරෝපෙන් කියලා එන ගොඩක් දේවල් යුරෝපෙන් නෙවෙයි.
ඔය යුරෝපේ කියලා එන ගොඩක් දේවල් ඊට කලින් ලෝක ශිෂ්ටාචාර වලට අයිති වෙලා තිබ්බ දේවල්. මේ මහා සංස්කෘතික ලක්ෂණ ඒවනේ. ඔය අනිවාර්යයෙන්ම දැන් අපි කලින්ම ඉඳන් ගත්තම ඊට පස්සේ දැන් තේ ගත්තත් එහෙමනේ. කඩදාසිය ලියන එක ඊට පස්සේ වෙඩි බෙහෙත් දැන් තුවක්කු සංස්කෘතිය යුරෝපයට අයිති වුණාට වෙඩි බෙහෙත් හොයාගත්තේ යුරෝප ජාතිකයෝ නෙවෙයි. වෙඩි බෙහෙත් හොයාගත්තේ චීන ජාතිකයෝ මල් වෙඩි හදන්න. රතිඤ්ඤ හදන්න. ඒක තමයි සුද්දා යුරෝපෙට අරන් ගිහිල්ලා මේ පත්තු කරේ. අනිකව මරන්න. තමන්ගේ අවුරුද්ද දවසට තමන්ගේ උත්සවයේ දවසට උපන්දිනේට නගරයේ උත්සවයේ දවසට ලස්සනට පත්තු කරපු මල් වෙඩි බෙහෙත් ටික අරන් ගිහිල්ලා අනිත් මිනිහව මරන ආයුධයක් බවට පත් කරේ යුරෝපෙ. ඉතින් ඔය ගොඩක් දේවල් අපිට කොහොම පුළුවන් අපි දවසක මේ වෙන මේ ලෝකේ දේවල් කොහොමද මේ වෙනස් වුනේ කියලා ගමන ඇතුලේ. කොහොම හරි දැන් ෆුට්බෝල් මං හිතන්නේ ලෝක මට්ටමේ තරඟාවලියක් අවසන් වුණා ඊයේ. ලෝකේ මහා සැනකෙළිය නේද? ඔලිම්පික් වලට පසු ඔලිම්පික් වලට පසු මම හිතන්නේ සහ ඒ හා සමානව මේ වටිනාකමක් තියෙනවා. ලෝකේ රටවල් මම හිතන්නේ 100 ගානෙන්ම බහුතරයක් රටවල් මම හිතන්නේ මේ ක්‍රීඩාව කරනද අපිට යන්න බැරුණත් අපිට වගේ අපි අර අපිට ඒ මට්ටමට යන්න ඕන අපි රටවල් අපි ප්‍රේක්ෂකයෝ එක අපි අනිවාර්යයෙන්ම මේ මෙසිට කැමති කට්ටියක් ඉන්නවා රොනාල්ඩෝට කැමති කට්ටියක් ඉන්නවා පෘතුගාලය මම හිතන්නේ තේරුන්නේ නැහැ මේ සැරේ ඩෙන්මාර්ක් ගොඩක් උඩට ආවා ඩෙන්මාර්ක් කවුද අර තරුණ මේ ක්‍රීඩකයා ඔහුව මම වයිකින් මේ ජාන තියෙන වයිකින් නැගේ ජාන තියෙන ක්‍රීඩකයා ගැන මම හිතන්නේ ටන්සෙන් බාපේ මම හිතන්නේ මේ සෙමි ෆයිනල් එකේදී බාපේ ගෝල් දෙකක් හරි තමයි මම වැඩිම ගෝල් ආදියානේ දැන් ගෝල් ලාභේ 10ක් දුක කොයිද මම හිතන්නේ ගෝල්ඩන් බූට් එකත් ඔහුට මම හිතන්නේ දැන් ඔය කොහොම ගත්තත් ඔය වර්ල්ඩ් කප් එක රටවල් 8යි දිනලා තියෙන්නේ මේ 1930 ගණන් වල ඉඳන්ම ආපු ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක ලෝකේ තාම මේ 100 ගානෙන් රටවල් 8ක් විතරයි ඒ කියන්නේ බ්‍රසීල් එක 5 පාරක් කරන් ජර්මනි අරන් තියෙනවා 4 පාරක් තව රටවල් මම හිතන්නේ ප්‍රංශයයි තව රටක් ඉන්නවා ඉතාලියයි ප්‍රංශයයි 3 අරන් තියෙනවා දැන් මේගොල්ලෝ දෙකක් ගත්තා ආජන්ටිනාව එතකොට ඔහොම ගත්තම මම හිතන්නේ මේ ලෝකේ රටවල් තිබ්බට කප් එක උස්සලා තින්නේ රටවල් 8ක් හරි නේද බොහොම සීමිත ප්‍රමාණයක් උස්සලා තියෙන්නේ ඉතින් ඒක අධිකාර ඒක යම් එකක් පවත්තන් යනවා ඒක මම හිතන්නේ ඒක තියෙන්නේ ඒක සංස්කෘතියනේ රටවල ඒ සංස්කෘතිය දැන් ඒක දැන් අපේ දැන් ක්‍රිකට් සංස්කෘතිය කියන්නේ දැන් ක්‍රිකට් කියන්නේ අපි පොඩි කාලේ ඉඳන්ම අපේ මිනිස්සුන්ගේ ඇඟේ දුවන එකන්නේ ඒකේ වෙනම අර අදිරා දැන් ඔය පෘතුගාල ප්‍රංශ අධිරාජ්‍යයන් එක්කනේ නැවතෝවා අපව ලෝකෙ වටේ යන්නේ දැන් අපිට බ්‍රිතාන්‍ය ජාතිකයෝ ක්‍රිකට් ගහපු ඉඳන්නේ අපිට ක්‍රිකට් එන්නේ එතන අපි බ්‍රිතාන්‍යයටත් විත්‍යක් වශයෙන් මේක මේ දැන් මේක මේ වැරදිට තේරුම් ගන්න එපා කවුරුත් නෑ ඒක තමයි දැන් ක්‍රිකට් ගහන්නේ ඒක ක්‍රිකට් සෙල්ලම් කරන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් වෙලා දැන් බ්‍රිතාන්‍ය ක්‍රිකට් අද ඒකට ඉන්දියාව උතුරු ගන්න බලලා තියෙනවනේ අද බලවත් ප්‍රාණ ඉන්දියාව අපි පවා මේ මං හිතන්නේ ICC එක පාලනය කරන ඉන්දියාව දන්තුරේ අනම්මනම් ඔය සටන් වලින් පස්සේ අපි සුද්දට ගහපු එකම තැනක් මේ 96 වර්ල්ඩ් කප් එක මේ ඔස්ට්‍රේලියාවට ගහලානේ වර්ල්ඩ් කප් එක ගත්තේ ඒ කාලේ එංගලන්තයට තරගට දිනා ගත්තානේ ඉතින් එහෙම මේ හරි අපි එංගලන්තයට කලින් අපි වර්ල්ඩ් කප් එකක් ගත්තේ ඔව් අනිවාර්යයෙන් ඔව් මම හිතන්නේ එංගලන්තේ නැතුවම හිටියනේ ක්‍රිකට් හැදුවට ක්‍රිකට් අදපුරට උනාට වර්ල්ඩ් කප් එකක් නැතුව හිටියනේ ඉතින් ඔය දැන් ක්‍රීඩාවේ උණුසුමත් එක්ක අපි අපේ මාතෘකාවට පොඩ්ඩක් ආයි ඔහොමම මේ මම හිතනවා කැරකිලාවත් හොඳයි කියලා ඊයේ පෙරේද දැන් ජූලි 17යි 20යි දැන් මේ 20යි අතර චීනේ ලොකු AI සම්මේලනයක් පැවැත්වුවා. එතකොට දැන් අපි මේක මේ AI කියන එක දැන් අපි මේ සමාජයේ වඩාත්ම කතා බහ වෙන දෙයක්. ඒක හරියට ගත්තොත් මේ 20 වන සියවසේ මේක අපිට මෙහෙම ප්‍රවේශයක් ගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. දැන් 20 වන සියවසේ කාර්මික විප්ලවයත් එක්ක කර්මාන්ත නිෂ්පාදනය වෙලා වාහනය මේ මෝටර් රථය ගුවන් යානය නැව මේ ප්‍රවාහන මාධ්‍ය දියුණුවත් එක්ක ලෝකෙ ලොකු පරිවර්තනයක් සහ ලෝකෙ මහා වේගවත් දියුණුවක් කරා මේ යන්ත්‍ර සූත්‍ර ටික ඇදගෙන ගියා. ඒ ඇදගෙන යනකොට මේ තෙල් වලට දෙවන්ත වටිනාකමක් ආවා නේ. අදටත් අපි කතා කරනවා මේ තෙල් හින්දා මරාගත්ත රටවල් නායකයෝ වෙනස් කරපු මේ දෙවන්ත බලයක් මේ තෙල් කියන එකට බොර තෙල් කියන එකට ලැබෙනවා. එතකොට ඒ හරහා ලෝකෙ වෙනම ආර්ථිකයක් වෙනම හැඩයක් වෙනම පාලන බලයක් රජවරුන්ට යන්න වුණා අලුත් පාලකයෝ බිහි වුණා පාලකයෝ නැති වුණා දෙවන්ත ලෝකෙ අදටත් තාම මේ ඉරාන යුද්ධය දක්වාම මේ තෙල් වල ලොකු භූමිකාවක් තියෙනවා. ඔබ හිතන්න අංග දැන් 21 වන සියවසේ පටන් ගන්න තොරතුරු තාක්ෂණ යුගයේ. අර කාර්මික විප්ලවයේ මේ තොරතුරු තාක්ෂණ යුගයේ. තොරතුරු තාක්ෂණ යුගයේ දත්ත වලට තමයි දෙවන්ත වටිනාකමක් තියෙන්නේ. ඩේටාස් වලට තමයි දෙවන්තම වටිනාකමක් තියෙන්නේ. දැන් අපි මේ තොරතුරු තාක්ෂණ යුගයෙන් ඉස්සරහට අඩිය තියාගෙන යනකොට මේ තොරතුරු තාක්ෂණය හැන්ඩල් කරන්න පුළුවන් මෙවලමක් හැටියට තමයි AI එක මේ කෘත්‍රිම බුද්ධිය
අපි දකින්න ඕනේ. එතකොට එදා අර බොර තෙල් වලට තිබ්බ වටිනාකම සමහර විට ඉදිරියේදී මේ AI වලට එන්න පුළුවන්. කවුද ලෝකේ හොඳම AI තාක්ෂණය හිමි කරගන්නේ? ඔවුන්ට මේ ලෝකේ පාලනය කිරීමේ හැඩයක් ලැබෙන්න බලය සහ මුදල දෙකම. මොකද දැන් අද ගත්තොත් ස්ටොක් මාකට් එකේ ඉඳන් වෙළඳ ව්‍යාපාර ටිකේ ඉඳන් ආරක්ෂක අංශ වල ඉඳන් මිසයිල වල ඉඳන් දෛනිකව දැන් අද අපි යාළුවෙක්ට යවන SMS එක මැසේජ් එක පවා නේ කම්පැනි එකේ යවන ඊමේල් එක පවා AI එකකට දාලා ඒකෙන් හදලා තමයි දැන් අපි යවන්නේ. ඔය මතක දැක්කම යුද්ධම දැන් අර උණ්ඩේ නෙමෙයි යන්නේ දැන් මේ තාක්ෂණයක් කියලා දැන් මං හිතන්නේ විශේෂයෙන්ම ඉරානයේ නෙවෙයි අපි ගත්තොත් යුක්‍රේන රුසියානු යුද ගැටුම ඇතුලේ ඩ්‍රෝන තාක්ෂණය අද එදා දෙවන ලෝකයේදී අවසන් වෙනකොට ජර්මනියේ තිබ්බ මහා දෙවන්ත යුද ටැංකි වලට මුහුණ දෙන්න පුළුවන් රුසියාවේ යුද ටැංකි ප්‍රමාණයක් හදනවා T කියලා T 50 60 70 ඔහොම 80 දක්වාම දැන් මං හිතන්නේ ඇවිල්ලා තියෙනවා. මම ඇමරිකාවේ මහා යුද ටැංකි යුද හදලා තියෙනවා ඒබ්‍රහම් කියන ක්ලාස් එක. ඒවා නිසල්මනේ තිබ්බා. දැන් ඒවා නිසල්මනේ තියලා පුංචි ඩ්‍රෝන් එකක් තමයි ගිහිල්ලා මේ යුද්ධ කරන්නේ. ඒතර ඒ ඩ්‍රෝන තාක්ෂණයට AI තාක්ෂණ ඉතා දෙවන්ත ලෙස පාවිච්චි වුණා සහ පාවිච්චි කරමින් ඉන්නවා. එතකොට මේ AI කියන එකත් හරහා ඒ කියන්නේ මේ AI එක කියන්නේ මොකද්ද කියලා අපි තේරුම් ගත්තොත් මේක අපි කෘත්‍රිම බුද්ධිය කියලානේ කියන්නේ. දැන් හැබැයි මේක විවාදාත්මක වෙන්න පුළුවන්. අපේ තාක්ෂණය දන්න ගොඩක් අය මට වඩා මේක තාක්ෂණයේ පැත්තෙන් පැහැදිලි කරાવી. මම විශ්වාස කරනවා තාම AI එක මිනිසුන්ගේ මොලේ අභිමවා යන්න සමත් වෙලා නැහැ. ඉදිරිය එතනට යන්න පුළුවන්. AI එක කියලා කියන්නේ ගොඩක් වෙලාවට මිනිසුන්ගේ වැඩ පහසු කරගන්න හදපු මෙවලම. ඒ කියන්නේ ඉස්සර අපි පොඩි කාලේ ඊට වැඩි හිටි පරම්පරාව ඉස්සර චක්‍රේ කඩපාඩම් කරනවානේ. පස්සේ ඔය කැල්කියුලේටර් එක ඉන්න ගත්තට පස්සේ චක්‍රේ කඩපාඩම් කරන්න ඕනේද කියලා තැනට ආවනේ. ඇවිල්ලා මේ ෆෝන් එක අතට ආපුගෙන් පස්සේ දැන් චක්‍රේ ඇත්තටම අපිට ඒ සහ විශාලව බෑ. මේක වශයෙන් සිලබස් එකේ ගොඩක් දේවල් වැඩක් තියෙනවා කියලා ප්‍රශ්නෙට ආවා. ඒතර මිනිස්සු මේක පරිණාමය වෙනකොට මිනිස්සු දේවල් අතහැරලා තවන්ට පහසු දේවල් වලට කැමැත්තෙන් ඕවා කැමැත්තෙන් යනවා. ඒක තමයි ලෝකයේ ගමන් මඟ. අපි කැමති වුණත් අකමැති වුණත් මේක එනවා. දැන් මේ AI කියන එකත් මේ වගේ. දැන් ඉස්සර අපි තොරතුරු යන්නේ Google එකේ. අපි Google එකට ගිහලා Google එන පුස්තකාලයට ගිහලා තොරතුරු හෙව්වා. දැන් හිතන්න දැන් අපේ මංගාවත් පොඩි පුස්තකාලයක් තියෙනවා. එතන මංගාව මාටින් වික්‍රමසිංහගේ පොත් තියෙනවා, රුසියානු සාහිත්‍යය තියෙනවා, ප්‍රංශ සාහිත්‍යයේ ඇලෙක්සැන්ඩර් ඩුමාගේ ඔය පොත් ටිකක් තියෙනවා, පර්ල් එස් බක්ලගේ ඇමරිකානු ඔය සාහිත්‍යයේ ගබ්‍රියල් මේ ගාෂියාගේ ඔහොම පොත් ටිකක්, ෂර්ලොක් හෝම්ස් පොත් ටිකක්, ඊට පස්සේ වනාර්ණ පීතිකුඩානිස් ඔය වගේ පොත් ටිකක්, ඔහොම ඊට පස්සේ බෞද්ධ සාහිත්‍ය පොත්, ලංකාවේ දේශපාලන පොත්, වැඩිපුරම දේශපාලන දාලා පොත්. දැන් ඔහොම පොත් ගොන්නක් මංගාව තියෙනවා. මේ හැම පොතක්ම වගේ මම කියවලා තියෙනවා. මේ වෙනකොට මම මේ පොඩි කාලේ ඉඳන්ම කියවගෙන ඇවිල්ලා එකතු කරගත්ත පොත් ගොන්නක් තමයි තියෙන්නේ. එතකොට මේ පොත් දැන් මම මේ අද කතා කරන්න එනකොට මම මොන හරි වැඩසටහනකට යනකොට මම මගේ අධ්‍යාපන කටයුතු කරද්දී මොන හරි වැඩක් කරද්දී මම මේ පොත් මම දන්නවා මගේ මේ වැඩේට දාලා පොත් ගොන්න. මට ලබන සතියේ නායක හාමුදුරුවෝ අක්තපත් ප්‍රදානයකට යන්න තියෙනවා නම් ඒකට කතාවක් කරන්න ඕන නම් මම දන්නවා මෙන්න මේ බෞද්ධ පොත් ටිකෙන් මට ලබුදුවේ සිරිදම්ම හාමුදුරුවෝගේ පොත් ටිකක්, මඩියේ හාමුදුරුවෝගේ මේ පොත් ටිකක්, මේ රේරුකානේ නන්දුනාගේ මේ පොත් ටිකක් අරගෙන මම කියවලා මම මගේ කතාව හදා ගන්නවා. මොකද මම දන්නවා මේ තොරතුරු තියෙන්නේ මෙතන කියලා. හැබැයි ඒක සීමා සහිතයිනේ. මොකද මම කියපු පොත් ටික ඇතුලේ තියෙන්නේ කොළඹ තියෙන මහජන පුස්තකාලේ ගන්නකො. ඒකේ ඔක්කොම මම දන්නේ නැහැනේ ඇත්ත කතාව. මෙන්න මේ මට තියෙන AI කියන්නේ මේ අන්තර්ජාලයේ තියෙනවා දෙවන්ත දැනුමක් තියෙනවා. මේක Google ගිහිල්ලා තමයි ඉස්සර හෙව්වේ. හෙව්වත් ඒත් අපි ගන්න ඕනේ. දැන් මේ AI තාක්ෂණය හරහා මම මේක කතා කරන අපිට දැනෙන සීමාව. AI තාක්ෂණය හරහා දැන් අර පොත් ටික ඔක්කොම කියවන්න ඕනේ නැහැ. ඔබ හිතන්න අර මගේ තියෙන පොත් ටිකයි අර මහජන පුස්තකාලේ තියෙන පොත් ටිකයි ඔක්කොම දන්න මිනිහෙක් ඉන්නවා. මට තියෙන්නේ එයාගෙන් අහන්න. මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. හෙට මම මෙන්න මෙහෙම කතාවක් කරනවා. මට මගේ කතාවට ගැලපෙන පොත් ටික හොයලා දෙන්න. ඒ විතරක් නෙවෙයි මේ පොතේ මොන කැලලද මට හොඳ මොන පරිච්ඡේදය තියෙන්නේ මොන පරිච්ඡේදය මොකද්ද හොඳ මම මොකද්ද උපුටා ගන්න ඕනේ. එයා ලස්සනට ඒක හදලා දෙනවා. දැන් AI එක මෙන්න මේ වගේ වැඩක් කරන්නේ ලෝකෙ දින මේ දැනුම මේ දත්ත සහ දැනුම පද්ධතිය ගැට ගහලා අපිට දෙනවා. ඒ වගේම තමයි දැන් මේ තියෙන AI එක තව දියුණු වෙලා දැන් මේ AI එකට මිනිස්සුන්ගේ හැඟීම් දැනීම එක්ක ගනුදෙනු කිරීමත් මේක ඔබ්බලා තියෙන්නේ. ඒ කියන්නේ සමහරවිට දැන් අමාරුලට AI එකට අපි වැඩ ගොඩක් දුන්නාම එයා කියන පොඩ්ඩක් මට වෙලාව දෙන්න. පොඩ්ඩක් ඉවසන්න. ඒ කියන්නේ මානව හැඟීම් දැන් තාම මං හිතන්නේ 100%ක් එහෙම ඔබ්බපු එකක්. ඒකත් දැන් ඔබ්බවන්න
උත්සාහ කරමින් ඉන්නවා. එතකොට මිනිස්සුන්ගේ බලාපොරොත්තු අසීමිතයිනේ. අසීමිතයිනේ මේක ඇතුලේ දැන් අපි උනත් මේ අද ඒක කරගන්නත් බෑ. ඔක්කොම ඕනේනේ දැන් එහෙමනේ මේ අලුත් තාක්ෂණයෙම මිනිස්සු හැදිලා තියෙන්නේ. එතකොට මේ AI එකට එක පැත්තකින් දෙවන්ත පුළුල් පරාසයක වැඩ කරනවා. ඒතර ඉස්සරහට මිනිස්සු පොත් කියවයිද නැත්නම් AI එකේ AI එක හරහා මේවල සාරාංශය අරගෙන දැන් එහෙමනේ දැන් එක්සෑම් ලියන්නෙත් ළමයි දැන් මේ ගොඩක් ඔය විශ්වවිද්‍යාල දෙවන්ත මේ විවාදාත්මක කාරණා මොකද AI පාවිච්චි කරන සම්බන්ධයෙන් තියෙනවා. මොකද ඒතකොට ඉස්සර අපි පොතක් කියවලා තමයි ඒකේ සාරාංශය ලියන්නේ. දැන් පොත කියවන්නේ නැහැ. AI එකෙන් සාරාංශ ගන්න පුළුවන්. ප්‍රොජෙක්ට් රිපෝට් හදනවා, ප්‍රසන්ටේෂන් හදනවා, මොකද්ද නොකරන්නේ නේද? ඔක්කොම කරන්න පුළුවන් මේක. මම ගෑල්ලමට ලියුම් නෑ දැන් වෙලාවට අයියෝ ඒක පෙම් හසුනක් කියවනේ කියනවා. දැන් දැන් AI එක ගිලිමි තමන්ගේ chat එකට දාගන්න පුළුවන්. කවි සින්දු ලියනවා. ආවිසින් දැන් AI එකට දැම්මොත් මම කාත් එක්ක ගනුදෙනුවක් කරනවායි කියමුකෝ. ඒතර මම මේ ගනුදෙනුව කරන එකේ අපි දෙන්නයි කතා බහ මම මුලින්ම AI එකත් එක්ක කරන්නේ. ඒතර මම මොන හරි මැසේජ් එකක් යවන්න ඕන වෙලාවට AI එක දන්නවා දැන් මේකේ හැඩය මොකද්ද කියලා. ඒ සහ දුරට මේක මනසක් විදිහට වැඩ කරනවා. ඉතින් ඒ තමයි මිනිස්සු බලාපොරොත්තු ලෝකෙ දිනුවා. ඒක නරකයි කියනවා. ඉතින් ඒ ගමන යන ගමන් මේක ඇතුලේ සෞඛ්‍ය ශාස්ත්‍රයට, යුද කටයුතු වලට, තාක්ෂණික දියුණුවට, සමාජ කටයුතු වලට, දේශපාලන නම් ඉතාම අඩුවෙන් මේ මං හිතන්නේ පාවිච්චි වෙන්නේ මේ AI තාක්ෂණය. මං හිතන්නේ දේශපාලනඥයෝ රීඩ් කරන්න අමාරුයි මේ. අමාරුයි දැන් මම ඇත්තටම විශේෂයෙන් අපේ රටේ වගේ දේශපාලන හරි අමාරුයි. හරි අමාරුයි. නමුත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. බෑ නෙවෙයි. දැන් මම ලංකාවේ ඉතාලම මං හිතන්නේ අපි ගෞරව වටිනාකමක් ඇතුව කියන්න ඕනේ. ගිය අවුරුද්දේ අවසානයේ ලංකාවේ පළවෙනි AI සමිට් එක මං හිතන්නේ තාක්ෂණික අමාත්‍යාංශය සහ මොබිටෙල් එක එකතු වෙලා කරා. මමත් ඒකට ගියා. මම හිතන්නේ මං විතරයි හිටපු එකම දේශපාලඥයා එතන. ඒකේ මොරටුව කැම්පස් එකේ සහ ඊට පස්සේ ඒකේ Huawei එකේ ඩිරෙක්ටර් තමයි ප්‍රධාන නියෝජිතයා හිටවිලි. ඒකේ පොඩි ඩිස්කෂන්ස් එහෙම තිබුණා. මම ඒ වෙලාවත් කතා කරා. දැන් මේ ලංකාවෙත් මං හිතන්නේ අපි මේ කියනවා LLM කියලා කියනවා large language module කියලා කියනවා. මේ AI වැඩ කරන්නේ ඒව හරහා. ඒ large single and large language module එකක් ඩෙවලොප් කරලා හා එහෙම කරන්න යන පාතේ මම ඉතින් කතා කරනවා මම දැන් දේශපාලන ව්‍යාපාරිකට උනත් ප්‍රතිපත්තියක් හදන්න රටකට ව්‍යවස්ථාවක් හදන්න AI එකට පුළුවන්ද දැන් මම දේශපාලකෙන් මම ඉතින් මේ පැත්තෙන් එහෙම ඒගොල්ලෝ ඒ ගැන හිතලා තිබුණේ නැහැ මොකද ගොඩක් අය හිතන්නේ ගොඩක් අය AI එකකින් හිතන්නේ තාක්ෂණික පැත්ත සහ ව්‍යාපාර පැත්ත දිනු කරන්නනේ ඒ වගේ තමයි ලංකාවේ ඒ හොඳ කරනවා දැන් ඒ ඔක්කොම කැරකිලා තමයි මම හිතන්නේ මේ චීන මේ වැඩේ අතට අරන් තියෙන්නේ හැබැයි අපි දන්නවා ඇත්ත පිළිගන්න ඕනේ ඇමරිකාව තමයි මේ වෙනකොට AI ශාස්ත්‍රයේ තනි දෙවන්තම ප්‍රධානීය බවට ලෝකාධිපත්‍ය තියෙන ඇමරිකාවට. මොකද යුරෝපයේ ඉන්න, ඉන්දියාවේ ඉන්න, ලෝකයේ අනිත් රටවල් වල ඉන්න ගොඩාක් දක්ෂයෝ, විද්‍යාඥයෝ, තරුණයෝ ඔක්කොම ඇවිල්ලා ඇමරිකාවේ තමයි මේ රිසර්ච් ටික මේ වැඩ ටික කරන්නේ. ඒතකොට ඒකට අදාළව අපි දන්නවා OpenAI එක, Google එක, Microsoft එක, Nvidia එක, Meta එක. මේ ප්‍රධාන කම්පැනි කීපය තමයි ප්‍රධානම AI ඩෙවලොප් කරන. මොකද AI එක හඳුනාගන්නේ අපි දකින්න software එක විතරක් නෙවෙයි. මේක පිටිපස්සේ මයික්‍රොචිප් එක පවා වැදගත් වෙනවා. මොකද අර වගේ තොරතුරු ටිකක් අපි ඉල්ලනකොට නේ මම AI එකට ගිහිල්ලා කිව්වොත් මේ පියෝදොර් දොස්කියුස්කි හරි ලියලා තියෙන සියලුම පොත් ටික කියවලා මට සාරාංශයක් දෙන්න කියලා එයා ඒක ප්‍රොසෙස් කරන්න ඕනේ. එයා එතකොට ලෝකේ ඉන්ටර්නෙට් එක ඇතුළට ගිහිල්ලා අන්තර්ජාලයේ තියෙන සියලුම පොත් PDF රීඩ් කරලා එයාගේ එකක් ගන්නවා එයා. අපි කිව්වොත් කාල් මාක්ස්ගේ දාස් කැපිටල් එක කියවලා මට ඒක ඇනලයිස් කරලා දෙන්න කියලා එයා අර පිටු දහස් ගානක මේක කියවලා එයා ඒක සමරයිස් කරන්න උත්සාහ කරනවා. ඒකට ඒක ලොකු කම්පියුටිං කියලා කියන්නේ මේක ලොකු තාක්ෂණික හැකියාවකුත් තියෙන්න ඕනේ. චිප් එකේ තාක්ෂණික අවශ්‍යයි. තාක්ෂණික බුද්ධි මෙහෙයුමක් කරන්න ඕනේ. ඒක එනර්ජි එක ඕනේ. ඉතින් Nvidia වගේ ඒවා වැදගත් වෙන්නේ ඒකයි. ඔය අපි දන්නවනේ අපි කලිනුත් කතා කරා මේ semiconductors microchip ගැටුම ගැන ලෝකේ. ඒතර මේ සියල්ල එකට ගැට ගැහිලා තියෙන මේ AI එක කියන එක software විතරක් හදලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපිට පේන්නේ ChatGPT එකයි, Claudia එකයි, Grok එකයි, ඔය තියෙනවනේ app ටික ඔය ටික Gemini එකයි ඔය ටික තමයි අපිට පේන්නේ. හැබැයි ඒක පිටිපස්සේ ලොකු කාර්යභාරයක් තියෙනවා. ඒතකොට හැබැයි දැන් මේකේ ඇමරිකාවට අමතරව අපිට පේන්න ලෝකේ මේ AI වැඩේට අත ගහපු එකම රටයි අපිට පේන්න තියෙන්නේ. ඒ තමයි චීනය. චීනයේ මේ වෙනකොට Huawei කම්පැනිය ඊටාම සීග්‍රෙන් මේ AI එකට අත තියලා ඒකේ වැඩ කටයුතු කරමින් යනවා. ඊළඟට Baidu කියන එක අපි මම හිතන්නේ කීප විතරක්ම මේදී අපි මේ ප්‍රේක්ෂකයන්ත් එක්ක කතා කරා. ඒක සුපර් ඇප් එකක් විදිහට හදලා ඒගොල්ලෝ Baidu එකෙන් ලොකු වැඩ කොටසක් කරගෙන යනවා. ඒ වගේම Alibaba ඊට පස්සේ Tencent ඊට පස්සේ DeepSeek මම හිතන්නේ පහුගිය කාලේ නොමිලේ දුන්න එකත් එක්ක ලෝකෙ දෙවන්ත මේ කතා බහක් කරනවා. බිලියන ගාණක් විතර මේක චීනේ නිකන් දුන්නා කියලා. හරිද? එතකොට මෙන්න මේ වගේ දැන් චීනේ ඊළඟට ලෝකයේ එක පැත්තකින් චීනය වෙළඳ ආධිපත්‍ය සහ ලෝකයේ ආර්ථික ආධිපත්‍ය විතරක් දැහැ ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවා
ඒගොල්ලෝ මේ ආධිපත්‍ය ඊළඟ අවුරුදු 5-10 ඇතුළත ලෝකේ තමන්ගේ ආධිපත්‍ය අතට ගන්නකොට ලෝකේ ඊළඟ බලව තමන් කියන්නේ කාර්මික විප්ලවයෙන් පස්සේ තෙල් වලට බොර තෙල් වලට සහ මේකට තිබ්බ පෙට්‍රල් ඩොලර් එකට එන බලය ඊළඟට ඩේටා හරහා මේ AI එකට විතන් වෙන්න පුළුවන්. එහෙනම් ඕනේ ඒකේ ලීඩ් කරන්නේ ඇමරිකාව. එහෙනම් ඒකත් අල්ලන්න පුළුවන් කියලා දැන් වැඩ පටන් ගන්න ඕනේ. මෙන්න මේ හැඩයකින් තමයි චීනය මං හිතනවා මේ ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව පවත්වන්නේ. Huawei එක, Baidu එක, Alibaba එක, Tencent එක, DeepSeek එක මේ සියල්ලත් එක. මේකෙදි මේ චීන ජනාධිපතිතුමා ලස්සන කතාවක් කරා. චීන ජනාධිපතිතුමා කිව්වා AI තාක්ෂණය රටවල් කීපයකට විතරක් අයිති වෙන්න ඕනේ නැහැ කියලා. ඒකෙන් මොකද්ද කියන්නේ ආපහු? ඇත්තටම මේ AI එකේ ආධිපත්‍යයක් තියෙන්නේ ඇමරිකා කතාව තනි ඇමරිකාවට මේ AI එකේ ආධිපත්‍යය තියෙන්නේ. එහෙනම් ඒක අපිත් ගන්න ඕනේ. අපිත් ගන්නවා. හැබැයි අපි විතරක් තියන් හරියන්නේ නැහැ. මේකේ ආධිපත්‍ය තව රටවල් වලට යන්නත් ඕනේ. අපි දැන් යුරෝප් පැත්තෙනුත් මේ වගේ රිසර්ච් ලොකු ප්‍රමාණයක් වෙනවා. ඉන්දියාව අපි අමතක කරන්න නරකයි. ඉන්දියාව දැවැන්ත බලන්න. මොකද අපි ගත්තොත් OpenAI, Google, Microsoft, Nvidia, Meta කියන මේ ටික ගත්තා මේකින්නේ භාගයක් CEO ලා ඉන්නේ. මේකින්න මේ අපි මේ ඉන්දියාව ගොඩක් මේ ලෝකේ ඉන්දියාව අවතක්සේරු කරලා තියෙනවා. හැබැයි ඉන්දියාවේ තියෙන බුද්ධි බලකාය හරියට ඉන්දියාවට ආවොත් ඇමරිකාවයි යුරෝපේ වැටෙන්න පුළුවන්. අර අවුරුද්දට කොළඹ වගේ. අන්න හරි. අන්න හොඳ වැඩේ. සිංහලලුත් අවුරුද්දට කොළඹ ඉස්සුනා වගේ ඔය මේ සිලිකන් වැලි එක හිස්සෙනවා. ඉන්දියන් මිනිස්සු ඉන්දියාවට ආවොත්. හරිද? ඊට පස්සේ අපේ රටවල් වල තව ඊශ්‍රායලෙන් ගිහපු ඔය බුද්ධිමතුන් ටික ඒ රටවල් වලට ආවොත් ඕක ඇත්තටම එකක් නෑ ඉතින්. දැන් අපේ දැන් මේ අපේ රට පොළවල අපිත් කොච්චර ඉන්නවද නේද? බැහැදිලි මං හිතන්නේ අපේ ලංකාවේ දක්ෂ විශාල ප්‍රමාණයක් මේ ආයතන වැඩ කරනවා. ඉතින් ඒ අයට මං හිතන්නේ අපේ ලංකාවේ ඒ වගේ වැඩ කරන තරම් ආයතන නිර්මාණය වෙලා නැහැ රංග. ඉතින් දැන් චීන මේක ගන්නකොට උන් ප්‍රධාන කියන්නේ AI තාක්ෂණය තවදුරටත් ලෝකේ රටවල් කීපයකට විතරක් අයිති වෙන්න බෑ. ඒක ලෝකෙටම අයිති යුද්ධයක්. ඒ වෙනුවෙන් උන් වැඩ කරනවා කියන එක උන් බලන්න. ඊට පස්සේ AI සංවර්ධනයේ ජාත්‍යන්තරයෙන් සහාය ගන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් අපි දන්නවා ඇත්තටම චීනෙත් මේක තාම ඩෙවලොප් කරගෙන යන්නේ. ඒතර චීනෙටත් ඕන දැන් ඉන්දියාවේ ඉන්න කෙනා, යුරෝපේ ඉන්න කෙනා, රුසියාවේ ඉන්න කෙනා, ලෝකයේ ලංකාවේ ඉන්න කෙනා AI ඩෙවලොප් කරන්න යනවා ඇමරිකාවට. අපි යන්නේ නැහැ නේ චීනෙට. අපි ලංකාවේ අපි එහෙම අහලා දිනවද නාසයේ වැඩ කරන්න ගියා වගේ චීනෙ කොහේ හරි එක්ක වැඩ කරන්න ගියපු ලාංකිකයෙක් ගැන අපි නෑසූ තරම්මනේ නේද? ඉන්දියාවෙන් ගියපු කෙනෙක් ගැන නෑසූ තරම්මනේ. ඒතර මම හිතන්නේ චීනෙ තව බලාපොරොත්තු වෙනවා මේ ලෝකේ විවිධ තලවල ඉන්න බුද්ධිවල ඉන්න ජාතීන් ජන කණ්ඩායම් වල ඉන්න මිනිස්සුන් එකතු කරගන්න. ඒක තමයි ලෝක සම්මේලනිකුත් කරේ. ඒ කියන්නේ ලොකු මිෂන් එකක් ඇතුලේ චීනේ යනවා. ඔව් දැනට ඉන්නේ ඒගොල්ලන්ගේ පමණයි නේ. පමණයි. දැන් අපි බලන්නකො චීනේ බෞද්ධයක් අපි දන්නේ විදිහට. චීන කියන රටේ ගත්තොත් එහෙමනේ. දැන් රුසියාව කියලා ගත්තොත් ඒ රුසියන් අය සහ ඒගොල්ලෝගේ සමූහාණ්ඩුවේ තිබ්බ රටවල් ටික. හැබැයි ඇමරිකාවේ කොහොම වෙන හැඩයන්නේ තියෙන්නේ. ඒකේ ලෝකේ ඕනම ඒකේ තියෙන ඇමරිකාවේ තියෙන විශේෂත්වයක්. ලෝකේ ඉන්න ඕනම කෙනෙක්ට ගිහලා ඇමරිකානු වෙබ්බවට කියන්නේ ලෝකෙන් දක්ෂයෝ තෝරගන්නවා ඒගොල්ලෝ අධ්‍යාපනය දෙනවා උගන්වලා දෙනවා නැත්නම් විශ්වවිද්‍යාල පහසුකම් දෙනවා පහසුකම් දීලා ඒ කියන්නේ යම් සීමාවකදී ඔක්කොම ගෙනල්ලා උගන්වලා ගන්නවා නෙමෙයි දක්ෂයෝ ටික ගන්න. දැන් අපේ නිකන් ගිහලා ගමේ ඉන්න මේ බණ්ඩේ මාමට කුඹරක් කරන බණ්ඩේ මාමට ග්‍රීන් කාඩ් දෙන්නේ නැහනේ. නෑ ඔය ක්‍රීඩාවත් එහෙමනේ ඔලිම්පික් ගත්තත් එහෙම දැන් මේ ෆුට්බෝල් ගන්න ජමේකාවගේ රටවල් තියෙන දැන් ඔය මේ අපිට මේ දවස්වල පුළුවන් කතා කරන්න දැන් බපේ ගත්තොත් අප්‍රිකන් හැබැයි සෙල්ලම් කරන්නේ සෙමි ෆයිනල් එක බැලුවද මම සෙමි ෆයිනල් එකේ AI එකෙන් ඇනලයිස් කරා මම පොඩි විනාඩියක් දෙනවා මේ මැච් එක බලන ගමන් මේ මේක මම ආපහු කරන්න මම මේ සෙමි ෆයිනල් මැච් එක බලන ගමන් පොඩ්ඩක් ඇනලයිස් කරා මේ ශ්‍රී ලංකාවේ සෙමි ෆයිනල් එක එංගලන්තේ ප්‍රංශනේ මම මේ ඇනලයිස් කරලා බැලුවම ඔක්කොම ඉන්නේ ප්‍රංශ මූණ පේන්නත් නැහැ. අපි දන්නවනේ ප්‍රංශ මිනිස්සු කියන්නේ පොඩ්ඩක් සුදුහම තියෙන ලුවි රජු වගේ පැහැ තියෙන ලුවි පෙරුම තියෙන්නේ නැහැ. ඉතින් එංගලන්තේ බැලුවොත් ඉතින් චාල්ස් රජතුමාගේ වික්ටෝරියා රජුගේ මූණ තියෙන නිකන් ඒ සුදුහම තියෙන නෑ ඔක්කොම නිකන් පේන්නේ අපිට බෞද්ධයක් නෑ කළු දුඹුරු හම් තියෙන මිනිස්සු. ඉතින් මම පොඩ්ඩක් මේක මේ AI ගේ ඇනලයිස් කරා මේ ටීම් දෙක අරගෙන මට ඇනලයිස් කරලා කියන්න මේ ටීම් දෙකේ අප්‍රිකානු සම්භවයේ තියෙන ක්‍රීඩකයෝ කී දෙනෙක් ඉන්නවද කියලා. ඒක යා ලස්සනට මේ මට මේ ඇනලයිස් කරලා දුන්නා. අපි හරියටම මේ ගත්තොත් ඔන්න මම දැන් මේක මේ AI එකෙන් මම ඇනලයිස් කරලා ගත්තේ. මම නිකන් මැච් එක බලන ගමන් හිතලා AI එකෙන් ඇහුවා මේ අද මැච් එක සෙල්ලම් කරන එංගලන්ත සහ මේ ප්‍රංශ ටීම් එකේ අප්‍රිකානු සම්භවයේ තියෙන කළු ජාතිකයෝ කී දෙනෙක් සෙල්ලම් කරනවද කියලා මට පොඩි ඇනලයිස් එකක් දෙන්න කියලා. ඒක ඇනලයිස් කළා කිව්වා දැන් ටීම් එක 11ක් ඉන්නවනේ. එංගලන්ත ටීම් එක 11න් 7ක් අප්‍රිකන්. ප්‍රංශ ටීම් එක 11න් 8ක් අප්‍රිකන්. එතකොට මේකේ දැන් 7 දෙනාගේ නමුත් එක්ක දින මොනවද රටවල් මේ නම් ටික
අප්‍රිකන් ගොඩක් සම්බන්ධ. දැන් එංගලන්තේ ගත්තොත් Ivory Coast, Angola, Nigeria heritage, Angola heritage, Ivory Coast කියන්නේ මේ පාර මේ ෆුට්බෝල් ෆයිනල් මේකෙත් හිටියා අන්තිම කණ්ඩායම් වලත්. ඊට පස්සේ Saint Kitty, African Caribbean heritage එකක්, Jamaican African heritage. ඊට පස්සේ ප්‍රංශ කණ්ඩායමේ දැන් ඔය වැඩිපුරම ගෝල් ගත්ත එක්කෙනාගේ ඉඳන්ම ගත්තම ඔක්කොම කැමරූන් හෙරිටේජ්, නයිජීරියන්, අයිවරි කෝස්ට්, මාලියන්, ගිනි බිසව් මේ ඔක්කොම එක කණ්ඩායමක 7 දෙනෙක් අප්‍රිකන්, එක කණ්ඩායමක 8 දෙනෙක්. ඇත්තටම මේ පස්සේ මගේ අප්‍රිකන් යාළුවෝ ඉන්නවා මේ රුසියාවෙන් ඉගෙන ගත්ත. මම මැසේජ් එකක් දැම්මා මේ අද එංගලන්තේ ප්‍රංශ නෙවෙයි අප්‍රිකාවයිද සෙමි ෆයිනල් ගන්න කියලා. පොඩි මැසේජ් එකකුත් දැම්මා. ඉතින් ඕක තමයි ලෝකේ හැදේ. ඔය මතකද මේ සින්දුවක් තියෙනවා කවුද රෙගේ ගායක කවුද ප්‍රධානක මේ බෆලෝ සෝල්ජර්ස් කියලා. බොබ් මාලේගේ බෆලෝ සෝල්ජර්ස් සින්දුවේ කියන්නේ අප්‍රිකාවෙන් උඹලා මෙහෙට ඇවිල්ලා අද සුද්දා වෙනුවෙන් උඹලා මෙහෙ යුද්ධ කරනවා කියලා පොඩි එකක් තියෙනවා. ඉතින් මේ මට හිතුණා මේ බෆලෝ සෝල්ජර්ස් වගේද මේක මේ අපාසාත්මක ගන්න නේ මේ ප්ලේයර්ස්ලා කියලා සෝල්ජර් කිරික ප්ලේයර්ස්ලා කියලා දැඩි වේචන කරන්නේ. ඔව් දැඩි වේචනයක් කරා. ඉතින් මේ ඇත්තටම දැන් ඔය හමුදාවට ගිය පායටත් ඔය වැඩේ වුණේ. අද අප්‍රිකාව කවදාත් ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකක් දිනන්නේ නැහනේ. 2014 මට මතක හැටියට රුසියාවේ තිබ්බ ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක මීට දෙකකට කලින් තිබ්බ එක දිනනකොට මේ ප්‍රංශය කණ්ඩායමෙන් භාගයක් නෙවෙයි තුනෙන් දෙකක් විතර තනිකරම කණ්ඩායම අප්‍රිකන්. ඔය ඇති වැඩි වුණා දැන් ඔලිම්පික් ක්‍රීඩාවලදී ඇමරිකන් බුදාන අපි ඇමරිකන් හරි ඉංග්‍රීසි හරි ටීම් එක ගත්තොත් එහෙම වැඩිපුර වෙන්නේ ජමේකන් කැරබියන් වලින් ඔක්කොම ජවනහපිටි ඔක්කොම එහෙම අරගත්ත. ඉතින් එහෙම අරගෙන තමයි ලෝකෙ දැන් ඕක කොහොමම මේවා කරගන්න තරහ වෙන්න එපා මාත් එක්ක. වෛද්‍යවරු ගන්න කොයි රටවල් වල ඉන්න. කොහෙන් ආපුවේද? මේ අපේ රටවල් වලින් යන වෛද්‍යවරු ටික. ඒ රටවල සෞඛ්‍ය සේවය සම්පූර්ණයෙන්ම එංගලන්තේ සෞඛ්‍ය සේවය දුවන්නේ තනිකරම බය නැතුව කියනවා මේ ලංකාව අප්‍රිකාව වගේ රටවල් වලින් ගිහපු ආසියානු කලාපේ මිනිසුන්ගෙන් තමයි අද සුද්දා මෙච්චර මේ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්නේ. මේ අපේ රටේ මුල අපි ආඩම්බරයි අපිට ඒ ගැන. ඒගොල්ලන්ගේ තාක්ෂණය. ඔව් තාක්ෂණය ඒගොල්ලෝගේ. ඉතින් ඒ තාක්ෂණෙත් ආයි ගත්තම ඕව කවුද දිනු කරලා තියෙන්නේ? අපි නාසයකට යමුකෝ. නාසයේ කවුද ඉන්නේ? මේ මයික්‍රොසොෆ්ට් එකේ කවුද ඉන්නේ? වැඩ කරන්නේ කවුද? බුද්ධිය දෙන්නේ කවුද? මම ඒකයි කිව්වේ මේ සුද්දා අපිට පයිතිකරස් ප්‍රමේය හරි අනම්මනම් ඔය ඔක්කොම ගණන් ගණිතය උගන්නන්න කලින් මේ රටවල මේක තිබ්බා. ඔය ගණිතය වැඩිපුරම බිහිවුනේ මේ අරාබිකරේ. පිරමීඩ හැදෙන්නේ එහෙම මේ ස්තූප හැදෙන්නේ. හිතන්නකෝ දැන් අපිට මේ උගන්නන්නේ බ්‍රිතාන්‍යයෙන් හරි කොහෙන් හරි ගෙනාපු ඔය ගණන් ෆිසික්ස් මැතමැටික්ස් ඔක්කොම උගන්නන්නේ එහෙන් ආපුවනේ. හැබැයි මෙහෙ දාගැබ් බදන්න ගණන් ඕනේනේ. ඒ කොහෙන්ද ඒ ගණන් කෝ ආදමට තියන කොත පේනව නේද? පේනවනේ. කොච්චර මේ හිතන්නකෝ මෙහෙම එකක් මේ ගිලා බහින්න නැතුව පොළවේ දාලා අතුරලා ගල් බලන්නකෝ ඒ ගඩොල් වල හැදේ. අදටත් මේ අවුරුදු 2500කුත් තියෙන තැනටනේ සීගිරිය ගලවුරට වතුර ගෙනිච්ච මේ නිකන් හිතලා මේ හිල් කරලා නෙවෙයි. ඒකට මොකක් හරි විද්‍යාවක් ගණිතයක් තාක්ෂණයක් ඒක පරම්පරාවෙන් පරම්පරාවට උගන්වපු ක්‍රමවේදයක් අධ්‍යාපන අතීතයේ දැන් කාන්තාරවල මේ ගමන් මාර්ග හොයාගත්තදී නේ කාන්තාර කියන්නේ මේ ලෑන්ඩ් මාර්ක් මුකුත් නැහැ නේ මේ අභ්‍යවකාශය දිහා බලලා තරු දිහා බලලා තරු ගණන් කරලා ඉතින් දැන් ඒක නෑනේ. දැන් අපිට ඔක්කොම අපි හිතන් ඉන්නේ ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් එකෙන් තමයි මේ ඔක්කොම දෙන්නේ කියලානේ අපි හිතන් ඉන්නේ නේ. ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් එකෙන් දීපු දැනුම් පද්ධතිය තමයි අපි ගාව තියෙන කියලා අපි හිතන් ඉන්නවා. ඉතින් මේ අර්බුදේ තියලාදී මේ AI එක ඇතුලේ ඔය ඔක්කොම ආපහු නැවත ප්‍රතිනිර්මාණය වෙනවා. ඉතින් මම මේ අපි පොඩක් මාතෘකාවෙන් පොඩක් එළියට ගියා. බයි මේක මම හිතා කතා කරන්නත් ඕනේ. අද ගත්තොත් යුරෝපේ රටවල් බහුතරයක් දුවන්නේ අපේ රටවලින් ගියපු බුද්ධිමතුන්ගෙන්. හැබැයි අපි ඒකට ගාණක් ඉල්ලලා නැහැ. අපි ඒකට මිලක් නියම කරලා නැහැ. නේ? ට්‍රම්ප්ට පුළුවන් අපිට බදු ගහන්න. අපි ඕගොල්ලෝගේ ඇඳුම් ටික ගන්නවා මහල දෙන. අපි ඕගොල්ලෝගේ 3-5 ටික ගන්නවා. එහෙනම් අපි ඕගොල්ලන්ට බදු ගහනවා කියලා. හැබැයි කවදාවත් කතා කරන්නේ නැහැ අපි ඒගොල්ලන්ට බුද්ධිමතුන් ටික. ඒගොල්ලන්ගේ වටිනාකම මොකද්ද? අපිට එංගලන්තෙට කියන්න බෑනේ අපි ඕගොල්ලන්ට මෙච්චර දොස්තර ලෙවල තියෙනවා. මෙච්චර ඉංජිනේරු ලෙවල තියෙනවා. මෙච්චර ශිල්පීන් ලෙවල තියෙනවා. මෙච්චර ටැක්සි රියදුරන් ලෙවල තියෙනවා. මෙච්චර වැඩ කරන්න මිනිස්සු ලෙවල තියෙනවා. ඕගොල්ලන්ගේ රටවල් වලට. ඒකේ වටිනාකම මොකද්ද? ඒ කියන්නේ ඒ අය හම්බ කරලා එවන මුදල විතරක් නෙවෙයි. ඒ රටවල වැඩ කරන එක වෙනුවෙන් ඒ රටවල් දියුණු කරනවානේ මේ මිනිස්සු. පාරවල් ටික හදලා දෙනවානේ. සෞඛ්‍ය සේවය ගොඩ දාලා දෙනවානේ. ඉතින් ඒක මං හිතනවා අපි මේක රටවල් එක්ක තරහකින් නෙවෙයි. ඒක බුද්ධිමය ස්ථලයේ සංවාදාත් විය යුතුයි මේ වර්තමාන ආණ්ඩුව පව ඒක සංවාදයට ගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. තුන්වෙනි ලෝකයේම රටවල් ඇයි අපි දුප්පත් කියන තැන තේරුම් ගන්න මේක වැදගත් වෙනවා. ඉතින් මේකට විකල්පයක් හැටියට ඔන්න චීන දැන් ඇවිල්ලා මේ ලෝකෙම මේකට සම්බන්ධ වෙන්න ඕනේ කියන තැන AI තාක්ෂණය ඉන්නවා. ඒ වගේම තමයි ඒගොල්ලෝ යෝජනා කරනවා ඉතාම වටිනා දෙයක් World Artificial Intelligence
කෝපරේෂන් එකක් හදන්න ඕන කියලා. කියන්නේ ලෝකෙටම සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් ලෝකෙම ගැට ගහගෙන ඇමරිකාවනේ මේ වැඩේ කරන්නේ. හැබැයි මේක අපි ලෝක මධ්‍යස්ථ තැනකට ගෙනල්ලා ලෝකෙටම ගැට ගහන්න පුළුවන් එකක් පිහිටවමු කියලා යෝජනාවකුත් මේ ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ කතාවේදී කරනවා. එතකොට අපිට පැහැදිලිව පේනවා අපි මේ වැඩසටහන මම හිතන්නේ ලොකු දීර්ඝව අපිට AI ගැන කතා කරන්න පුළුවන්. නමුත් මම ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ මේ චීනයේ ෂංහයි නගරයේ ජූලි 17ත් 20ත් අතර පැවැත්වපු ලෝක කෘත්‍රිම බුද්ධි සම්මේලනයේ ඉතාම වැදගත් ලෝක වැඩි අවධානයක් යොමු කරේ නැති වුණාට ලෝකයේ අනාගතයේ නිර්මාණය කිරීමේදී අර බොරතෙල් එක වගේ AI එකට වටිනාකමක් වෙනවා නම් එහෙම නැත්නම් ඉස්සර මේ දක්වා ලෝකෙ වැඩිපුරම බය වෙච්ච අවිය වුණේ 20 වන සීවසේ න්‍යෂ්ටික ආයුධය. සමහර වෙලාවට 21 වන සීවසේ අර ඩේටා තොරතුරු තාක්ෂණයේ න්‍යෂ්ටික අවියට වඩා බලයක් AI එකට ලැබෙන්න පුළුවන් සහ ලැබෙනවා. AI කියන මෙවලමට AI කියන සිස්ටම් එකට බලයක් හම්බ වෙනවා න්‍යෂ්ටික ආයුධයට වඩා. මොකද න්‍යෂ්ටික ආයුධ බව අවසානයේ පාලනය වන්නේ AI සිස්ටම් ඇතුලේ. AI තමයි දැන් මේ සියල්ල නිර්මාණය කරන්නේ. මොකද අද න්‍යෂ්ටික ආයුධයක් හදන දරුවා පවා ඉගෙන ගන්න යනකොට AI එක පාවිච්චි කරලා තමයි ඉගෙන ගන්න ඒ තොරතුරු ටික ග්‍රහණය කරගන්නේ. දැන් මේක ඇතුලේ අපි දන්නවා අඩු වැඩි වශයෙන් තව පරම්පරාවක් දෙකක් යනකොට මේ සියලුම දත්ත පද්ධති මේ සියල්ල AI එකට ඇවිල්ලා මිනිස්සු AI එකෙන් වැඩ කරන්න පටන් ගන්නවා. AI එකෙන් අහලා අර ඉස්සර අපි ඉතින් කේන්දර බල්ල වැඩ කරන්නේ. ඒ වගේ මට හිතෙනවා මේ Z generation එක AI එකෙන් උදේ නැගිටලා AI එකෙන් අහනවා මම මොකද කරන්නේ. ගමනක් ගියත් බල සුබ නිමිති පැනනම කරන එක තමයි. ඔක්කොම මේක AI එකට තමයි යන්නේ. AI එකෙන් අහන්න දැන් තනු පරම්පරාව හිමයි. දැන් කෑම කඩයක් ඔය හොයන්න ඕනත් AI එකෙන් අහන්නේ. දැන් ડોක්ටර් කෙනෙක්ගෙන් බේත් ගත්තත් ඒගොල්ලෝ ගෙදර ගිහලා බලනවා. බලනවා AI එකෙන් බලනවා. මේ ටැබ්ලට් එක මොකද්ද මේ ඩෝස් එක මොකද්ද ඒගොල්ලෝ බලනවා. අපි උනත් කරා දැන් බලන්නකෝ දැන් මම උනත් දන්නේ නැතුවම හරි ෆුට්බෝල් මැච් එකේ සෙමි ෆයිනල් එක බලන ගමන් මට නිකන් දැන් මම දේශපාලනය කරන්නේ මගේ ඇගේ දුවන්නේ දේශපාලන කතාවනේ මට බැලුවම පේනවා මේකේ අප්‍රිකන් කාර්ය වැඩිපුර ඉන්නේ කියලා කළුවම තියෙන මිනිස්සු මම AI එකෙන් අහනවා මට මේක ඇනලයිස් කරලා දෙන්න කියලා. ඒකට ගාලා තප්පර ගහන්නේ මට මේ නම් ටිකත් එක්ක ඒගොල්ලෝගේ හෙරිටේජ් එක ඒගොල්ලෝගේ ඒ කියන්නේ දෙවන පරම්පරාවද පළවෙනි පරම්පරාවද අප්‍රිකාවෙන් ආවේ කියලා ලස්සනට කතාව හදලා දෙනවා. ඉතින් මේ හැම දැන් ඔබේ මාධ්‍ය ශාස්ත්‍රයේ වුණත් ඉස්සරහට මේක අනිවාර්යයෙන් මේ AI එකට ගැට ගන්නවා. මම දැන් මේ පෞද්ගලික ඇලතර මම පොඩි රිසර්ච් එකක් කරා මේ කේන්දර බලන්න පුළුවන් කියලා. බලන්න කේන්දර කීපයක් අප්ලෝඩ් කරලා මම පොඩි ගෝක් එක එහෙම හොඳට වැඩ කරන පොඩ්ඩක් ඒක පොඩ්ඩක් ඇනලයිස් පැත්තට ගොඩක් බරයි. ඉතින් මේ අපි බලමු ඉතින් ඒකද මේ AI කියන එක ලෝකයේ අනාගතයේ මම හිතන්නේ ප්‍රබලම මෙවලම බවට පත් වෙනවා. ඒක අවිවාදයි. ඒතකොට චීනේ Taman ලෝකේ දේශපාලන බලවතා වීමත් එක්ක මේ සමුළුව තියලා ඔවුන් ලෝකෙට අවධාරණය කරේ ලෝකයේ අලුතෙන් හැදෙන ඕඩ එක ඇතුලේ AI කියන එකත්. ඒගොල්ලෝ කතා කරන්නේ බහුද්‍රව්‍ය ලෝකයන්නේ. AI කියන තාක්ෂණයත් බහුද්‍රව්‍ය ලෝකයකට අයිති විය යුතුයි. දැන් අපිට වැදගත් වෙන්නේ ලංකාව වගේ රටක් අපේ තාක්ෂණික අමාත්‍යාංශ තියෙනවා, අධ්‍යාපන අමාත්‍යාංශ තියෙනවා, විද්‍යා අමාත්‍යාංශ, ඩිජිටල් අමාත්‍යාංශයක් ජනාධිපතිතුමා පත් කරලා තියෙනවා. අපි කොහොමද මම දන්නේ මේ සමුළුවට අපේ ලංකාවෙන් කවුරු හරි ගියාද කියන එක යන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. අපි කොහොමද මේකට ගැට ගැහෙන්නේ? මේ AI එක අපිට ගැට ගහගන්නේ කොහොමද? අපේ හැඩින් හදා ගන්න මම දැන් ලංකාවේ දැන් ඔය large language module එහෙම හදනවා මේ මොරටුව කැම්පස් එක ලංකාවේ ආයතන ගන්නවා තියෙනවා ලංකාවේ දක්ෂයෝ ඉන්නවා ඉතාලම දක්ෂයෝ ඉන්නවා එතකොට මේවත් එක්ක රාජ්‍ය සහාය ඇතුව අපේ AI digital ආධිපත්‍ය ස්වාධිපත්‍ය නිර්මාණය කරගන්න අපි මැදිහත් වෙන්න ඕනේ කියන එක තමයි මට අද කතා කරන්න අවශ්‍ය උනේ. ඔව් මම හිතන්නේ මේ AI හරහා අනාගත ලෝකයේ කියන්නේ ආර්ථික තාක්ෂණික සමාජ දේශපාලන ඔය හැමදේම එකතු වෙනවා. මම හිතන්නේ අලුත් ගමනක් යන විශේෂයෙන්ම ආසියානු කලාපයේ පෙරමුණ ගතනට තමයි මම හිතන්නේ චීනයේ වෙනකොට අපි අද විශේෂයෙන්ම කතා කළේ ඒ ගැන. ඉතින් අපි බොහොම ස්තුතියි අද සාකච්ඡා කරගෙන අපි ලබන සතිය හමු වෙමු. හරි. අනිවාර්යයෙන්. මෙවැනි වීඩියෝ නරඹන්න දිවයින ඔන්ලයින් YouTube channel එක subscribe කරන්න.